ආයිබෝවන්. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ දියුණු ඩිම්බකෝෂ පිළිකා සඳහා ලබා දෙන පද්ධතියම ප්‍රතිකාර ක්‍රම ගැනයි. අපි මේ කතාව පටන් ගමු ගොඩක් දෙනෙක්ට තියෙන අඩු මූලික ප්‍රශ්නයකින්. පිළිකාවක් දියුණු වෙලා ශරීරය පුරාම පැතිරුණාම ඒකට ප්‍රතිකාර කරන්නේ කොහොමද? මේකට උත්තරේ තමයි පද්ධතියමය ප්‍රතිකාර කියන දේ. සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ ඖෂධ රුධිරයට ඇතුළු කරලා පිළිකා සෛල ශරීරයේ කොහේ තිබුණත් ඒ හැම තැනකටම ගිහින් ඒවට පහර දෙන එක. ඒ කියන්නේ මුළු ශරීරෙම ආවරණය වන විදිහේ ප්‍රතිකාරයක්. හරි. එහෙනම් අපි බලමු අද මොනවද කතා කරන්න කියලා. අපි පද්ධතියමය ප්‍රතිකාර ගැන මූලිකව කතා කරලා එතනින් රසායනික චිකිත්සාව, ඒ කියන්නේ කීමෝതെරපි ගැන බලනවා. ඊට පස්සේ උදරයටම දෙන ප්‍රතිකාර, ඉලක්කගත නවීන ප්‍රතිකාර, විශේෂයෙන්ම PARP inhibitors ගැන කතා කරලා මේ හැම දෙයකම අනාගතයේ කොයි වගේද කියලාත් බලමු. හොඳයි, අපි පටන් ගමු එහෙනම්. මුලින්ම රසායනික චිකිත්සාව, එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට කීමෝതെරපි, ඇත්තටම දශක ගාණක් තිස්සේ දියුණු ඩිම්බකෝෂ පිළිකාවලට ප්‍රතිකාර කිරින්නේදී මේක තමයි පදනම වුනේ. දියුණු ඩිම්බකෝෂ පිළිකා සඳහා ශල්‍ය කර්මයකට පස්සේ පිළිගත් සම්මතය තමයි ප්ලැටිනම් පදනම් කරගත් රසායනික චිකිත්සාව ලබා දෙන එක. මේක තමයි දැනට තියෙන වඩාත්ම ඵලදායී ආරම්භක ප්‍රතිකාර ක්‍රමයේ විදිහට සැලකන්නේ. දැන් බලන්න මේ ප්‍රතිකාර සැලැස්ම කොච්චර සරලව පෙන්නලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ කාබෝප්ලැටින් සහ පැක්ලිටැක්සල් කියන ඖෂධ දෙක නහරයක් කරහා සති 3කට සැරයක් ලබා දෙන එක. මේ විදිහක වට 6ක් විතර දෙනවා. හොඳයි, ඊළඟට අපි බලමු තවත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් ගැන. සමහර වෙලාවට පිළිකාව වඩිපුරම පැතිරිලා තියෙන උදර කුහරයටම, ඒ කියන්නේ බඩ ඇතුළටම ඖෂධ ලබා දෙන ක්‍රම තියෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි හයිපෙක් කියන්නේ. මේක හරි අපූර්ව දෙයක්. ශල්‍ය කර්මයක් කරන අතරදීම රත් කරපු කීමෝതെරපි ඖෂධ උදර කුහරය ඇතුළට යවලා ඒක ඇතුළ හොඳට වොෂ් කරනවා වගේ දෙයක් තමයි කරන්නේ. 2018 දී කරපු ඊටාම වැදගත් අධ්‍යයනයකින් පෙන්눔 කළා ශල්‍ය කර්මයට අමතරව මේ හයිපෙක් ක්‍රමයක් එකතු කරපුවම පිළිකාව ආයෙත් එන්නේ නැතුව ඉන්න කාලේ වගේම සමස්ත ජීවත් වීමේ කාලෙත් සැලකිය යුතු විදිහට වැඩි වුණා කියලා. හැබැයි මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. මේ ප්‍රතිකාරයේ බලාපොරොත්තු තියන්න පුනෝන් එකක් වුණාට NCCN සහ ESGO වගේ ලෝකයේ ප්‍රධාන පිළිකා සංවිධාන කියන්නේ මේ ගැන තවමත් විවාද තියෙනවා කියලයි. ඒ නිසා මේක කරන්න ඕන විශේෂඥ කණ්ඩායම් ඉන්න ඉගල පහසුකම් තියෙන මධ්‍යස්ථානවල විතරයි. ඒ වගේම කියන්නේ සතුටුයි මේ පහසුකම දැන් අපේ රටේ පේරාදෙනිය වගේ රෝහල්වලත් තියෙනවා. හරි. දැන් තමයි අපි එන්නේ පිළිකා ප්‍රතිකාරවල නූතන යුගයට. මේ ප්‍රතිකාර වැඩ කරන්නේ හරියට මොට ආයුධයක් වගේ නෙවෙයි, ඉලක්කය හරියටම දන්න ස්මාර්ට් ආයුධයක් වගේ. මේ දෙකේ වෙනස බලන්නකෝ. කීමෝതെරපි කියන්නේ වේගයෙන් බෙදෙන හැම සෛලයකටම පහර දෙන දෙයක්. ඒ කියන්නේ හොඳ සෛල නරක සෛල දෙකටම බලපානවා. ඒත් ඉලක්කගත ප්‍රතිකාර කියන්නේ එහෙම නැතුව පිළිකා සෛලවලටම විශේෂ වුණු ඒ වය වර්ධනයට උදව් කරන නිශ්චිත අණුවලට විතරක් ඉලක්ක කරලා පහර දෙන එකක්. මේ ඉලක්කගත ප්‍රතිකාර අතරිනුත් ඩිම්බකෝෂ පිළිකා සඳහා ලොකු පෙරලියක් කරපු ඖෂධ කාණ්ඩයක් තියෙනවා. ඒ තමයි PARP inhibitors. එහෙමත් නැත්නම් අපි කියනවා PARP inhibitor කියලා. මේවා වැඩ කරන විදිය හරිම අපූර්වයි. ඇත්තටම මේ ඖෂධ පිළිකා සෛලවල තියෙන දුර්වලකමක් ප්‍රයෝජනෙට ගන්නම පිළිකා සෛලයක DNA වලට හානියක් වුණාම මේ ඖෂධය ඒක අලුත් වැඩියා කරන එක මාර්ගයක් අවහිර කරනවා. එතකොට Tamanම අලුත් වැඩියා කරගන්න බැරිව පිළිකා සෛලය මැරිලා යනවා. මේ PARP inhibitor ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ නඩත්තු ප්‍රතිකාරයක් විදියට. ඒ කියන්නේ කීමෝതെරපි දීලා පිළිකාව පාලනය කළාට පස්සේ ඒක ආයෙත් එන එක නවත්තන්න එහෙම නැත්නම් පරක්කු කරන්න දෙන ප්‍රතිකාරයක්. මේකේ බලපෑම කොච්චරද කියලා තේරුම් ගන්න ඊ ඉලක්කම දිහා බලන්න. සෝලෝ 1 කියන වැදගත් අධ්‍යයනයකින් පෙන්නවා BRCA කියන ජාන විකෘතියක් තියෙන රෝගීන්ට ඔලපැරිබ් කියන PARP inhibitor ඖෂධය නඩත්තු ප්‍රතිකාරයක් විදියට දුන්නම රෝගය ආයෙත් දරුණු වීමේ අවදානම CT8 දකින් අඩු වුණා කියලා. ඒ කියන්නේ විශාල වෙනසක්. ඉතින් මේවා ගැන මතක තියාගන්න ඕන වැදගත් කරුණු ටිකක් තමයි මේවා මුකෙන්, ඒ කියන්නේ පිටි විදිහට බොන ඖෂධ. BRCA වගේ විශේෂ ජාන විකෘති තියෙන පිළිකාවලට හරිම ඵලදායී, කීමෝതെරපි වලට පස්සේ නඩත්තු ප්‍රතිකාරයක් විදිහට තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඒ වගේම අතුරු ආබාධ කළමනාකරණය කරන්නත් පුළුවන්. හොඳයි. ඉතින් මේ හැම දියුණුවක්ම එක ඩිම්බකෝෂ පිළිකා ප්‍රතිකාරවල අනාගතේ කොයි වගේ වෙයිද? අපි යන්නේ කොහාටද?
අපි ඇවිත් තියෙන ගමන බලන්න 70 දශකයේ පුළුල් කිමෝതെරපි වලින් පටන් අරන් 2000 ගණන් වලදී රුධිරනාල හැදෙන එක නවත්තන ප්‍රතිකාර ආවා 2010 ගණන් වලදී PARP inhibitors ආවා. දැන් අනාගතයේ ඉලක්කය තමයි precision oncology. ඒ කියන්නේ එක එක රෝගියාගේ පිළිකාවේ ජානමය ස්වභාවය බලලා ඒ කෙනාටම විශේෂිත අනන්‍ය වූ ප්‍රතිකාරයක් ලබා දෙන එක. මෙතන තියෙන වැදගත්ම පණිවිඩය තමයි එකම බෙහෙත හැමෝටම කියන තැනින් මිදිලා එකෙක් රෝගියාට ගලපෙන එක්කෙනාටම විශේෂිත වූ ප්‍රතිකාර සැලැස්මකට යන එක. මේකින් තමයි වඩා හොඳ ප්‍රතිඵල සහ වැඩි බලාපොරොත්තුවක් ලැබෙන්නේ. මේකත් එක්ක අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. පිළිකාවල ජීව විද්‍යාව ගැන අපේ අවබෝධය දවසින් දවස ගැඹුරු වෙනවා. එහෙම බලනකොට ඇත්තටම තව වරුදු කිහිපයකින් මේ ප්‍රතිකාර එකෙක් පුද්ගලයාට කොයිතරම් දුරට සුවිශේෂී පෞද්ගලීකරණය වෙච්ච දෙයක් වෙලා තියෙයිද?